ඓතිහාසික ඇතුගල් පුරවර පොල්පිතිකම මිටියාවතට නුදුරුව කඳු දෙකකින් වටව ජනවිවහාරයට අනුව දෙකඳුවන නමින් හඳුන්වන මේ මනෝරම්‍ය ගම්පියසෙහි සත්පියමින් අලංකෘතව සුසැදී වැව්විස්මත්වක පිහිටි අතීත මුතුන් මිත්තන්ද සෙල්මුවා විකුන් පෑ ප්‍රෞಢ මෙන්ම පූජනීය ගල්තලාවකට ජීවය කැටි කරමින් අසදෘශ්‍ය වූ බලාපියන් මතින් දෙව් බඹුන්ටද මනුතනන්ටද දිවමන් බුදු හිමියන් දෑසමානයට වැඩමවමින් බුද්ධ වර්ෂ 2567ක් ගෙවත් 2023 වර්ෂයේ වෙසක් මස 24 වන දින ව්‍යාපාරික රත්න කණ්ඩුක වීරසේකර මහතාගේ උදාරතර සංකල්පයකින් හා පූර්ණ බැතිබර දායකත්වයෙන් නිලානිම කරන ලද බෙදරසලේ වැඩවසන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සියලු වැසියන්ගේ හිතසුව පිණිස ලක් සසුනට පිදෙන වගයි. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා
රැක ගන්නට මානෙත කලපින් මඳ බව වැටහි එහෙයින් හිමි අනුරුව අභියස සිත බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බව අඳුරු කතර ගෙවා